කලින් වීඩියෝස් වලදී අපි වීඩියෝ ස්ටුඩියෝ පිළිබඳ කොටස් එකින් එක ඉගෙන ගත්තා. මුල් බේසික් කොටසේ ඉඳන් අපි දැන් යම් තාක් දුරකට වීඩියෝ ස්ටුඩියෝ පිළිබඳ ඉගෙනගෙන තියෙන්නේ. මේ පාඩමේදී අපි කරන්නට යන්නේ සම්පූර්ණ වීඩියෝ එකක් හදන්නට යන්නේ. කලින් ඉගෙන ගත්ත හැම දෙයක්ම එකතු කරලා අපි මෙතනදී වීඩියෝ එකක් හදනවා. ඊට පස්සේ ඊළඟට කරන වීඩියෝ එකේදී අපි බලමු ඒ හදපු ප්‍රොජෙක්ට් එක DVD එකකට බර්න් කරගන්න එහෙම නැත්නම් එක්ස්පෝර්ට් කරගන්නේ කොහොමද කියලා. හරි. මුලින්ම අපි බලමු media files වීඩියෝ ස්ටුඩියෝ වලට import කරගන්නේ කොහොමද කියලා. මෙතනදී මම insert ගිහිල්ලා desktop එක තෝරලා import යනවා. මෙතනදී folder තුනක් තියෙනවා video image audio කියලා. මුලින්ම මම වීඩියෝ එකක් import කරගන්නම් මෙතනදී. හරි videos දෙක import වුණා. ඊට පස්සේ නැවතත් insert ගිහිල්ලා මෙතනදී video audio තෝරන්න. audio එකක් තෝරලා මෙතනින් play කරලා බලන්න. හරි audio එකද කියලා මේක. හරි මේ audio එක තෝරලා open click කරනවා. හරි music 01 ඇවිල්ලා තියෙනවා. මම මෙතෙට images ටිකත් ඒත් එක්කම import කරගන්නවා ඉක්මනටම. පළවෙනි image එක තේරුවා. shift key එක press කරගෙන අවසාන image එක තෝරලා image set එක දාගන්නවා. import වෙනවා මේ විදිහට. හරි image set එකත් ආවා මෙතෙට. දැන් මම ඉක්මනටම මේ ටික organize කරගන්නම්. image ටික මේ විදිහටම select වෙලා තියෙන්නේ. මේ විදිහට select වෙලා තිබිදී drag කරලා image කියන folder එකට දානවා. ඊට පස්සේ මෙතනදී videos මම ලබාගත්ත videos දෙකත් select කරලා video කියන folder එකට දාගන්නවා. audio එකත් folder එකට දාගන්න ඕනේ. මෙතනදී add ගිහිල්ලා මම audio කියලා folder එකක් ලබා ගන්නවා. හරි. මෙතනදී sample කියන කොටසට ගිහිල්ලා audio එක drag කරලා මෙතන audio section එකට දානවා. හරි. video folder එකට ගිහිල්ලා මම මෙතනදී video එකක් timeline එකට ලබා ගන්නවා. හරි. මේකෙන් කොටසක් අපි select කරලා අරගමු. මේ විදිහට scrubber එක දාගන්නවා අවශ්‍ය වෙන කොටස් ප්‍රමාණයට. හරි. ඊට පස්සේ මේ වීඩියෝ එක මේ විදිහට drag කරනවා. මෙතනදී මේ show කරන length එක වැඩි. මම මෙතෙට mouse pointer එක අරන් ගිහිල්ලා mouse pointer එක scroll කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනදී timeline එකේ zoom අඩු වීම සිදු වෙනවා. හරි. ඒත් එක්කම මම මේකට තව වීඩියෝ කොටසක් දාගන්නම්. හරි මේ විදිහට මම වීඩියෝ කොටස් කිහිපයක් ඉක්මනටම ලබා ගත්තා. අපි ඉස්සෙල්ලාම මේක ප්ලේ කරලා බලමු ඉක්මනට. හරි ඔය විදිහට ප්ලේ වෙනවා. හරි දැන් මම මෙතෙට මැද්දට images කිහිපයකොත් එකතු කරගන්නවා. මෙතනදී අපි මේ flower එක තියෙන තැනට match වෙන එකක් ගමු. මේ විදිහට මම තනින් තැනට ඉක්මනටම images කිහිපයක් ලබා ගන්නවා. හරි මම මෙතෙට audio එකතු කරන්න කලින් මේ වීඩියෝ එකේ තියෙන audio එක ඉවත් කරලා දාන්නට ඕනේ. මෙතනදී මම right click කරලා split audio ලබාගෙන audio එක delete කරලා දානවා. ඊට පස්සේ අනිත් වීඩියෝ කොටස් වලත් ඒ විදිහටම audio එක ඉවත් කරලා දානවා. මොකද අපි අලුතින් මේකට audio එකක් එකතු කරගන්නට යන නිසා මේ වීඩියෝ එකේ තියෙන audio එක අපිට වැඩක් වෙන්නේ නැහැ. හරි audio ටික මම ඉවත් කරගත්තා. දැන් අපි මෙතෙට audio එක දාමු. audio එක select කරලා play කරලා අපි බලමු කොහොමද audio එක කියලා. හරි. හොඳට play වෙනවා. audio එක දාගත්තා audio tab එකට.
හරි. අපි ඔඩියෝ එක හදමු. මෙතන ට්‍රාන්සිෂන් එහෙම එකතු කරගෙන ඒ ට්‍රාන්සිෂන් වල ප්‍රමාණයත් එක්ක අපි ඔඩියෝ එක හදමු. හරි. දැන් මේ වීඩියෝ දෙක අතරට මම ට්‍රාන්සිෂන් එකක් එකතු කරගන්නට යන්නේ. ප්ලේ කරලා බැලුවොත් එහෙම ඒ වීඩියෝස් දෙක මේ විදිහට වෙනස් වෙනවා. මට මෙතෙට අවශ්‍යයි ට්‍රාන්සිෂන් එකක් එකතු කරගන්නට. ඒ සඳහා මම ට්‍රාන්සිෂන් ටැබ් එකට ගිහිල්ලා මෙතන ට්‍රාන්සිෂන් එකක් තෝරගන්නම්. අපි මේ ට්‍රාන්සිෂන් බොක්ස් කියන ට්‍රාන්සිෂන් එක සිලෙක්ට් කරලා දාගමු. ඊට පස්සේ ප්ලේ කරලා බලමු. right. ඊට පස්සේ අපි තවත් තැන් කීපයක ට්‍රාන්සිෂන් එකක් දෙකක් ඇඩ් කරගමුකෝ. right. අපි මෙතනදී ලබා ගමු මේ 3D කියන එක. එකත් ප්ලේ කරලා බලමු. right. තෙට්ට අපි මේ තෙට්ට දාගමු තව ට්‍රාන්සිෂන් එකක්. right. ඔය විදිහට ඉමේජ් එක මම හදා ගන්නවා. මෙතනදී ඔප්ෂන් පැනල් එකට ගිහිල්ලා ඉමේජ් එක සිලෙක්ට් කරලා ඔප්ෂන් ඇට්‍රිබියුට් කොටසින් මම මෙතනදී distort clip ගිහිල්ලා මේ ක්ලිප් එක මේ විදිහට ස්ට්‍රෙච් වෙන විදිහට ඩ්‍රැග් කරගන්නවා. එතකොට full screen මට ඉමේජ් එක view කරගන්නට පුළුවන්. right. ඒ වගේම මම ඉමේජ් එකට පොඩි ඇනිමේෂන් එකකුත් දෙන්නම්. මෙතනදී ෆොටෝ ගිහිල්ලා මෙතනදී pan zoom කොටසින් මෙතනදී preset එකක් select කරගන්නවා මේක. මෙතනදී customize ගිහිල්ලා අපිට වෙනස් කරගන්නට පුළුවන් කොයි විදිහටද pan වීම සිදුවන්නේ කියලා. start point එක select කරා. ඊට පස්සේ මෙතන end point එක select කරන්නට තියෙන්නේ. okay click කරලා අපි play කරලා බලමු. right. ඊට පස්සේ අපි මෙතන theta transition එක එකතු කරගමු. fade එක අපි දාමු. right. ඊට පස්සේ අපි මෙතෙට මේ ඉමේජ් එකත් අපි වෙනස් කරගමු. හරි. මේ ටිකටත් මම ට්‍රාන්සිෂන් කීපයක් එකතු කරගන්නම්. එතනදී මම මේ කොටස තෙට් වෙනකන් ඉවත් කරලා දානවා වීඩියෝ එකේ. හරි. දැන් අපි බලමු ටෙක්ස්ට් එකතු කරගන්නේ කොහොමද කියලා. මෙතනදී ටෙක්ස්ට් එකතු කරගන්නට අවශ්‍ය තැන ගියා. එතනදී ඇනිමේට් වෙන ටෙක්ස්ට් එකක් සිලෙක්ට් කරගන්නවා. ටෙක්ස්ට් එක උඩ ඩබල් ක්ලික් කරලා ටෙක්ස්ට් එක එඩිට් කරගන්නට අපි ලබා ගන්නවා. එතනදී මම මවුන්ට් කියලා තමා දෙනවා. මවුන්ට් කලර් එක අපි බ්ලූ කලර් එකක් ලබා ගමු. ඊට ඔය විදිහට ප්ලේ කරලා බලමු අපි. ඊට අපි තවතනකට මෙතෙට අපි දාමු ෆ්ලවර් කියලා.
හරි. මෙතනදී මේ වීඩියෝ එක ස්ලෝලි තමයි ප්ලේ වෙන්නේ. මට මේක ස්පීඩ් කරගන්නට ඕනේ. ඒ සඳහා මම ස්පීඩ් ටයිම් ලැප්ස් ගිහිල්ලා මෙතනදී මම 100ට 300කින් ස්පීඩ් එක වැඩි කරගන්නවා. right. ඊට පස්සේ එතනදී මම තව ටෙක්ස්ට් එකක් ලබා ගන්නවා ඉක්මනටම. හරි. ඊට පස්සේ අපි මෙතනදී අන්තිමටම ගිහිල්ලා ඔඩියෝ එක කට් කරලා දාමු. මෙතනදී ඔඩියෝ එක සිලෙක්ට් කරලා එතන සීස් අයිකන් එක ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ මට මෙතෙන්ට අවශ්‍යයි ෆේඩ් අවුට් එකක් සෙට් කරන්න. මෙතනදී ඔඩියෝ එක ඩබල් ක්ලික් කරලා මෙතනදී ඔප්ෂන් ලබාගෙන මෙතන මේ ෆේඩ් අවුට් කියන තේරීම ලබා ගන්නවා. අපි මේ අගට ඇවිල්ලා ප්ලේ කරලා බලමු. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති අවසානයේ ඔඩියෝ එක ෆේඩ්ලි අඩු වෙලා යනවා. හරි. අපි දැන් ප්‍රොජෙක්ට් එක වෙනස් කරා. ප්‍රොජෙක්ට් එක හැදුවා. හරි. තව දෙයක් අපි මෙතෙට කරගමු. ෆිල්ට් එකක් ඇඩ් කරගමු. මම මේ වීඩියෝ එක කට් කරලා දානවා මෙතනින්. ස්පෙල්ට් කියා. හරි. මේකට මම ෆිල්ට් එකක් එකතු කරගන්නවා. ෆිල්ටර් ටැබ් එකට ගිහිල්ලා මේ කලර් පෙන් කියන ෆිල්ට් එක එකතු කරගෙන ප්ලේ කරලා බලමු. එතනදී ස්මූත් දිහට වෙනස් වෙන විදියට එකක් දාලා ට්‍රාන්සිෂන් එකේ ඩියුරේෂන් එක අපි අඩු කරමු මෙතනදී 30ක් විදියට. අපි බලමු ප්ලේ කරලා. හරි. දැන් අපි ප්‍රොජෙක්ට් එක සේව් කරමු. එතනදී ෆයිල් ගියා සේව්. right. මම ඩෙස්ක්ටොප් එක සිලෙක්ට් කරලා මෙතනදී our final project කියලා දෙනවා. ෆෝමැට් එක Video Studio X4 project file save ක්ලික් කරනවා. හරි. ප්‍රොජෙක්ට් එක දැන් සේව් වෙලා තියෙන්නේ. හරි. ඊළඟ පාඩමෙන් අපි බලමු මේ අපි හදපු ප්‍රොජෙක්ට් ෆයිල් එක එක්ස්පෝර්ට් කරගන්නේ කොහොමද